අනේ සුදු නංගි මොකද ඔයා දැන් මාව මගහරින්නේ? ඔයා නැතුව මට ජීවත් වෙලා වැඩක් නැහැ. මට මේ පාර විභාගේ පාස් වෙන්න බැරි වුණා තමයි. ඒ වුණාට මං ලබන පාර කොහොම හරි කරලා ඒ තුනක් දාගෙන ඔයා ඉන්න කැම්පස් එකට එන්න. මං අනිවාර්යයෙන්ම හොඳට ඉගෙන ගන්නවා නංගි. ඔයා නැතුව මට ජීවත් වෙලා වැඩක් නැහැ. අනික ඔයාට කැම්පස් යන සල්ලි මං කොහොම හරි කරලා රස්සාවක් කරලා හොයලා දෙන්නම්. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මං කුලී වැඩ කරලා හරි උදේ හවස නැහිලා කොහොම හරි කරලා සල්ලි හොයලා ඔයාට කැම්පස් යන සල්ලි හිටන් මං හොයලා දෙන්න. ඔයා නැතුව මට ජීවත් වෙලා නැහැ. මාව දාලා යන්න හදන්න එපා රත්තරනේ. මේ ටික් අයියේ මට දැන් හොඳ කොල්ලෙක් ඉන්නවා. තවත් මගේ පස්සෙන් එන්න එපා. ඔයා වගේ ඉගෙන ගන්න බැරි කොල්ලෙකුට මාව ගැලපෙන්නේ නෑනේ අයියේ. මට හොඳට ඉගෙන ගන්න පුළුවන්. සල්ලි හොඳට තියෙන කොල්ලෙක් ඉන්නවා. ඔයාගේ තාත්තා වගේ බංකොලොත් වෙච්ච තාත්තෙක් නෙමේ එයාට ඉන්නේ. එයාට හොඳට සල්ලි තියෙන තාත්තෙක් ඉන්නවා. මට කැම්පස් යන වියදම් ඒ ඔක්කොම එයා බලා ගන්නවා. ඔයා තවත් ඔට්ටු වෙන්න ඕනේ නෑ. අනික ඔයාට ඉගෙන ගන්න බෑනේ. ඔයා බොරුවට ලබන පාර ලිව්වා කියලත් මේ සෙතේම තමයි. ඔයාට අඩුම ගානේ S3ක්වත් ගන්න පුළුවන් වුණාද? ඔයාට ඉගෙන ගන්න බෑ. ඔයාට ඉගෙන ගන්න බෑ. ඔයා මෝඩයි. ඔයා තනිකර මෝඩෙක්. ඔයා වගේ කෙනෙකුට මාව ගැලපෙන්නේ නෑ. ඔයා ගිහිල්ලා ඔය අතුගාන කෙල්ලෙක් හරි හිඟා කන කෙල්ලෙක් හරි හොයාගන්න. මට දැන් සල්ලි තියෙන හොඳ කොල්ලෙක් හම්බෙලා ඉන්නේ. තවත් මගේ පස්සෙන් එන්න එපා. අනේ රත්තරන් නංගි ඇයි ඔයා දැන් මෙහෙම මට කතා කරන්නේ? ඉස්සර අපි දෙන්න කොච්චර ආදරෙන් හිටියද? ඉස්සර ඔයාට ක්ලාස් යන්න මං කොච්චර අමාරුවෙන් සල්ලි හොයලා දුන්නද? අපේ තාත්තා දැන් බංකොලොත් වෙලා තමයි ඉන්නේ. ඒ වුණාට මං කොහොම හරි කරලා රස්සාවක් කරලා ඔයාට යන වියහියදම් මං ඔක්කොම හොයාගන්නම්. මං ලබන පාර කැම්පස් එකට එන්නම් ඔයා ඉන්න එකටම. අනේ මාව දාලා යන්න හදන්න එපා නංගි. ඔයා නැතෝ ජීවත් වෙන්න බෑ. අපි දෙන්න අවුරුදු ගාණක් එකට හිටියානේ. දැන් ඔයා විභාගේ පාස් වුණ හින්දා මාව දාලා යනවාද? අනේ රත්තරන් නංගි මං කොහොම හරි කරලා ලබන පාර හොඳට පාස් වෙලා ඔයා ඉන්න කැම්පස් එකට එන්නම්. අනේ මේ බංකොලොත් හිඟන්නෝ. දැන් උඹේ හැටි විතරක් බලපන්. උඹත් එක්ක ලව් කරන්න මට ඔළුවේ අමාරුවක් නෑ. උඹට හරියට කඩේකට ගිහිල්ලා තේ එකක් බොන්න රුපියල් 100ක් අතේ නෑනේ. උඹ කොහොමද කෙල්ලෙකුට සල්ලි වෙදන් කරන්නේ? මට දැන් හොඳ කොල්ලෙක් ඉන්නවා. තවත් මට කරදර කරන්න එපා. ඒ කාලේ ඔයා මට සල්ලි දුන්නා තමයි ක්ලාස් යන්න. අනේ රත්තරන් නංගි ඔයා මට මෙහෙම කතා කරයි කියලා මං කවදාවත් හිතුවේ නෑ. ඔයාට ඉස්සර විභාගෙ ලියන්න සල්ලි නැති වුණාම මං කොච්චර අමාරුවෙන් ගෙදර ගිහිල්ලා කට්ටියත් එක්ක රණ්ඩු වෙලා සල්ලි ඉල්ලලා දුන්නද? මං ඔයාට කොච්චරනම් ආදරේ කරාට. වගේ හදවතින්මයි මං ඔයාට ආදරේ කරේ. ඔයා කවදාවත් මට මෙහෙම පිටුපායි කියලා මං කවදාවත් හිතුවේ නෑ. අනේ රත්තරන් නංගි මාව දාලා යන්න හදන්න එපා. මට ඔයා නැතුව ජීවත් වෙලා වැඩක් නැහැ. අනේ මේ ගඳ ගහන හිඟන්නෝ. මේ බලපන් මගේ අතේ තියෙන බෑග් එක. මේ බෑග් එක ලස්ස 3ක් වටිනවා. රටින් ගෙනාපු ඉම්පෝටන්ට් බෑග් එකක්. මේවා මේ හොයාගන්නත් නෑ. උඹට පුළුවන් ද මට මේ වගේ එකක් අරන් දෙන්න? උඹේ අතේ සතේ නෑනේ. එකපාරක් පාටියක් තියනවා කියලා කිව්වා. යාළුවෝ ඉස්සරහා මං හිතුවේ ලොකු තෑග්ගක් දෙයි කියලා. රුපියල් 25000ක විතර කේක් එකක් ගෙනල්ලා. ඉදකින් විතර. එදා මං කොච්චරනම් පල්ලුණාද? මගේ බර්ත්ඩේ එකට ආපු හැමෝම කතා වුණා. දුප්පත් හිඟන්නෙක් මට ඉන්නේ කියලා. තමුසේ වගේ කොල්ලෙන් මට ගැලපෙන්නේ නෑ ඕයි. මට ඕනේ ගොඩක් සල්ලි තියෙන හොඳට ඉගෙන ගන්න පුළුවන් සාලින්ද අයියා වගේ කොල්ලෙක්. මේ බලහන් උඹට පුළුවන් ද ජීවිතේට මේ වගේ බෑග් එකක් අරන් දෙන්න? උඹ නිකන් දුප්පත් හිඟන්නෙක් නේ. තව දුරටත් මට කතා කරන්න එපා. මාව දන්නේ වගේ ඉන්න. මගේ යාළුවෝ එහෙම උඹව දැක්කොත් එහෙම මටත් තනන්න නැතු වෙනවා. උඹට ඉගෙන ගන්න බැරි බංකොලොත් වෙච්ච එකෙක් නේ. උඹ ගිහින් දැන් හිඟා කාපා. ඒයි රත්තරන් නංගි ඔයා මට මෙහෙම කතා කරන්නේ. ඔයා කවදාවත් මෙහෙම වෙයි කියලා මං හිතුවේ නෑ. මගේ හදවතින්ම මං ඔයාට ආදරේ කරේ. අපේ ගෙදර අයට පවා කරදර කරලා මං කොච්චරනම් සල්ලි හොයලා දුන්නද? ඔයාට ඉගෙන ගන්න කෝස් කරන්න මං කොච්චරනම් අමාරුවෙන්ද සල්ලි හෙව්වේ. දැන් ඔයා මාව දාලා යන්න හදනවා. අනේ රත්තරනේ ඇයි ඔයා මට මෙහෙම කරේ? මොකෝ නංගි මේ බංකොලොත් හිඟන්න සල්ලි ඉල්ලනවද? ආදරේ ඉල්ලනවද නැත්තම්? බංකොලොත් හිඟන්නෝ මායි සඳුනී දැන් යාළු වෙලා ගොඩක් කල්. උඹ ඒ කාලේ අපිට සල්ලි වියදම් කර ලොකු උදව්වක් කරා තමයි. දැන් උඹ බංකොලොත් වෙලානේ ඉන්නේ. දැන් අපි දෙන්න කසාද බැන්දාම උඹට කතා කරන්නම්කෝ මගුලට. සාලින්ද උඹ අද මට මෙහෙම කතා කරාට මම එදා උඹට සැලකුවේ මගේම සහෝදරයෙකුට වගේ. උඹේ අම්මට එදා සැත්කම කරන්න සල්ලි නැති වෙලාවේ මගේම බයිසිකලේ මං උගස් කරලා
ගම වටේ ණයත් වෙලා මම උඹට ලස්ස 3ක් හොයලා දුන්නේ. උඹ එදා මට සහෝදරයා වගේ කියලා කිව්වා. ඒත් අද උඹ මට කතා කරන්න හිඟන්න කියලා. උඹ මගේ කෙල්ලත් එක්කම යාළු වෙලා මාව රවට්ටයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ. උඹට මං සැලකුවේ මගේම සහෝදරෙක් වගේ බං. ඇයි උඹ මට මෙහෙම කරේ? මාව පාවා දුන්නේ ඇයි? උඹ ඇයි මට මෙහෙම කරේ? මගේ කෙල්ලත් එක්ක යාළු වුණේ ඇයි බං? මාව මෙච්චර කල් රැවට්ටුවේ ඇයි? හිතුවද ඒ කාලේ මං උඹට සහෝදරයෙක් වගේ සැලකුවා කියලා? යකෝ මට ඒ කාලේ සල්ලි තිබ්බේ නෑ. ඒකයි මං උඹත් එක්ක යාළු වුණේ. නැත්තම් උඹ වගේ මෝඩයෙක් එක්ක මං යාළු වෙයිද? අනික ඒ කාලේ ඉඳන්ම මායි සඳුනි නංගි උඹ යාළු වෙලා හිටියේ. ඒ කාලේ උඹ ගාව සල්ලි තියෙන හින්දා අපි පොඩ්ඩක් සල්ලි ටිකක් ගත්තා. ඒකට පොඩි අවුලක් නෑනේ. සල්ලි තියෙනකොට තියෙන තැනින් ගන්න ඕනේ. ඒ දවස්වල උඹට අපිට වියදම් කරා තමයි මෝඩයා වෙලා. දැන් ඒව කරන්න දෙයක් නෑ. උඹ දැන් ගඳ ගහන හිඟන්නේ. ඉදා මේ රුපියල් 100 තියාගනි. ඕන්නම් බෙලෙක්ෙකුත් හොයලා දෙන්න. නගර සභාවට වෙලා හිඟා කාප්පා. දැන් උඹේ තාත්තත් වලකජ්ජ ගහන්න ඔන්න මෙන්නනේ ඉන්නේ. කවදාරි මේ මිනිහත් වලකජ්ජ ගැහුවාම පෙට්ටියක්වත් ගන්න සල්ලි නෑනේ උඹ ගාව. උඹ ගිහිල්ලා දැන් හිඟා කාලා සල්ලි එකතු කරපන්. එතකොට උඹට පුළුවන් මිනි පෙට්ටියක්වත් ගන්න. මේ තාත්තට නැත්තම් මිනි පෙට්ටියක්වත් නැතුව තමයි යන්න වෙන්නේ. ගඳ ගහන හිඟන්න. ඒක තමයි අයියේ. ඒ කාලේ අපි දෙන්න මෝ රවට සල්ලි ගත්ත කියලා මු තාම දන්නේ. මුගේ හිතේ මම මේකට කැමති වෙයි කියලා. යකෝ මං උඹට බොරුවට ඒ කාලේ ආදරේ කරේ. මට පිස්සුවක් නෑ උඹ වගේ නිකන් ඉගෙන ගන්න බැරි හාල් පාළුවෙකුට ලව් කරන්න. උඹලේ තාත්තට ඒ කාලේ සල්ලි තිබ්බනේ. ඒ හින්දා අපි දෙන්නට ඉගෙන ගන්න සල්ලි උඹෙන් ගත්තේ. උඹ රැවටිලා සල්ලි වියදම් කරාට කරන්න දෙයක් නෑ. දැන් උඹලේ තාත්තා වලකජ්ජ ගහන්න ඔන්න මෙන්නනේ ඉන්නේ. උඹ දැන් ගිහින් හිඟා කාපන්. හිඟා කාලා සල්ලි හොයාගනි. ගඳ ගහන හිඟන්න ආව මෙතන ලව් කරන්න අතේ සතේ නැතුව. එතකොට උඹයි සඳුනි එකතු වෙලා මාව රැවට්ටුවා මෙච්චර කාලයක්. මට සල්ලි තිබ්බ හින්දා. එතකොට සඳුනාංගි උඹ මාව මෙච්චර කාල රවට්ට මගෙන් සල්ලි ගත්තේ උඹ මගේ ආදරෙත් එක්ක මෙච්චර කාල සෙල්ලමක් කරලා තියෙන්නේ. උඹ කවදාකවත් මට ආදරේ කරලා නැහැ. උඹයි සාලින්දයි අතර ඒ කාලේ ඉඳන්ම සම්බන්ධය තිබිලා තියෙනවා. උඹ මට සලකලා තියෙන උඹලා ATM එක වගේ. යකෝ මෙහෙම කරන්නේ ඇයි තවත් අහිංසක කොල්ලෙකුගේ ආදරයක් එක්ක සෙල්ලම් කරන්නේ. අනේ රත්තරනේ මං උඹට ආදරේ. මං කොහොම හරි කරලා උඹ බලා ගන්න. අනේ මං ගාවට වරෙන් නංගියේ. බලන්නකො සාලින්ද අයියේ මේ ගඳ ගහන හිඟන්න කියනවා මට එයා ගාවට එන්නලු. යකෝ ගඳ ගහන හිඟන්නෝ මං උඹට කවදාක්වත් ආදරේ කරේ නෑ. ඒ කාලේ උඹ ගාව සල්ලි තිබ්බ හින්දා අපි දෙන්න පොඩ්ඩක් රඟපෑව කරේ. උඹ ඉතින් රැවටෙලා සල්ලි වේදම් කරා තමයි. යකෝ මං උඹට කවදාක්වත් ආදරේ කරේ නෑ. උඹ අතේ සතේ නැති ගඳ ගහන හිඟන්නේ. මම කවදත් ආදරේ කරේ මගේ සාලින්ද අයියට. දැන් සාලින්දලේ අයියගේ තාත්තට සල්ලි ඕන තරම් තියෙනවා. අපි දෙන්නට කැම්පස් ගිහිල්ලා හොඳට ඉගෙන ගන්න සාලින්දලේ අයියාගේ තාත්තා සල්ලිත් දෙනවා. උඹට කවදාක්වත් යන්න බැරි ඉහෙලකට අපි යනවා. ගඳ ගහන හිඟන්නෝ. දැන්වත් උඹට මං වගේ කෙල්ලෙක් ගැලපෙන්නේ නෑ. මට හරියන්නේ හොඳ සල්ලි තියෙන සාලින්ද අයියා වගේ කොල්ලෙක්. උඹ නිකන් ගඳ ගහන හිඟන්නේ අතේ සතේ නැති. ඇයි රත්තරන් නංගි ඔයා මට මෙහෙම කතා කරන්නේ? ඔයා මට මෙහෙම කතා කරනකොට මට ඉවසන්න බෑ. මගේ හදවත පැලෙන්න එනවා. ඇයි රත්තරනේ මාව මෙහෙම නොසලකා හරින්නේ? ඇයි ඔයා මාව මෙච්චර කල් රැවට්ටුවේ? මං ඔයාට මගේ හදවතින්ම ආදරේ කරා. අනේ රත්තරනේ ඇයි ඔයා මට මෙහෙම කරේ? මේ ගඳ ගහන හිඟන්නෝ උඹත් එක්ක ලව් කර ඉන්න මට පිස්සුවක් නෑ. අනික උඹ දැන් මගේ අතින් අල්ලලා දැන් මගේ අතත් එක්ක උඹේ හඬු ගඳ. ගඳ ගහන හිඟන්න පරණ ඇඳුම් ඇඳගෙන ආවා මෙතන මට ලව් කරන්න. දැන් ගිහින් මට ඇඟ හොද ගන්න වෙනවානේ. චික් විතර. ජරා හිඟන්න මගේ මූණට මුලිච්ච වුණානේ. දවසම මුස්පේන්තුයි. සාලින්දයි අපි දෙන්න ගිහිල්ලා ෆිල්ම් එකක් බලමු. මේ ගඳ ගහන හිඟන්න එක කතා කර ඉන්න ගියාම වෙලාව යනවා ඉවරයන්නේ කාල කන්නිය. ඔව් සඳුනි නංගි මේ ගඳ ගහන හිඟන්නකින් හිඟා කාපුදේ. අපි දෙන්න ගිහිල්ලා හොඳ ෆිල්ම් එකක් බලලා රැට හෝටල් එක නතර වෙමු. ඒ ගඳ ගහන හිඟන්න අහට යනවා. සඳුනිට මට ෆිල්ම් එකක් බලන්න යන්න ඕනේ. අද රෑ ගිහිල්ලා හොඳ ෆිල්ම් එකක් බලනවා. තමුසෙනි ඒ කාලේ ලව් කර හිටිය හරියට සඳුනිගේ අතින්වත් ඇල්ලුවේ නෑ නේද? ඒ වුණාට මන්නම් කරන්න තියෙන හැම දෙයක්ම කරලා තියෙන්නේ. අදත් අපි ගිහින් ෆිල්ම් එකක් බලලා හොඳ ලක්ෂරි හොටල් එකක නතර වෙන්නේ. උඹට කවදාකවත් කරන්න බැරි ඒවා. ගඳ ගහන හිඟන්න. උඹ ඵලයන් ඊරිසියා කර හිටපා. ගඳ ගහන හිඟන්න. බංකොලොත් හිඟන්න. දෙන්න යන් අයියේ
මේකත් එක්ක කතා කර කර ඉඳලා මේ කාලේ නහත්ති කරන්න ඕනේ. ෆිල්ම් එකක්වත් බලන්න. ඊට පස්සේ හොටල් එකකට ගිහලා හොඳ ආතල් එකක් ගමු. ගඳ ගන්න හිඟන්න. ඵලයන් අහට යන්න. අනේ රත්තරන් නංගී මට තවත් ජීවත් වෙලා වැඩක් නෑ. උඹ නැතුව මාව උඹ රැවට්ටුවා. අපේ ගෙදර එවුන්ටත් මං කොච්චර කරදර කරාද උඹ හින්දා. උඹට පන්ති යන්න ක්ලාස් යන්න කොච්චරනම් මං ගෙදරට කරදර කරලා සල්ලි ඉල්ලුවද. අනේ අම්මේ තාත්තේ සමාවියා. මම කොහෙවත් යන කෙල්ලෙක් හින්දා උඹලට දුක් දුන්නා. තාත්තා දැන් අසනීපෙන් ඉන්නේ. බෙහෙත් ගන්න සල්ලි නෑ. ගේත් උගස් කරලා. අනේ නංගී උඹ එකම මාළෙත් මං උගස් කරලා මගේ කෙල්ලට මං පාටියක් දුන්නේ. අන්තිමේදී ගිමාව දාලා ගියා. මට තවත් ඔයගොල්ලන්ට මූණ දෙන්න විදිහක් නෑ. තවත් මට ජීවත් වෙලා තේරුමුකුත් නෑ. මේ එන කෝච්චියට මම තීරණය කරා මගේ ජීවිතය කෝච්චිය එක්කම යන්න දෙන්න. අනේ අම්මේ තාත්තේ නංගී උඹලට තියෙන ණය මට ಜಾතිත් ගෙවලා ඉවර කරන්න හම්බෙන්නේ. අනේ රත්තරන් අම්මේ තාත්තේ මට සමාවියා. මට තවත් ජීවත් වෙලා තීරමුක් නෑ. මං පණ වගේ ආදරය කරපු කෙල්ල මාව දාලා ගියා. ඒ වගේම ඔයාලට උදව් කරන්න මට කිසිම හයියක් නෑ. අසරණ වෙලාවේ මුළු පවුලම බංකොලොත් ඉන්න වෙලාවේ මට වෙන තීරණයක් ගන්න විදිහක් නෑ. මං වගේ කාලකන්ණියෙක් තවත් ඉඳලා මොකටද? අනේ අම්මේ තාත්තේ ඔයාලට ගොඩක් මං දුක් දුන්නා. තවත් මට ඔයාලට මූණ දෙන්න විදිහක් නෑ. මං කරපු දේවල් වලට මං තීරණයක් ගත්තා. තව ටිකකින් කෝච්චිය එනවා. මං ඒකට මගේ ජීවිතය බාර දෙන්නයි යන්නේ. අර කවුද අර රේල් පීල්ල උඩ ඉන්නේ කෝච්චිය එනවා පෙනි පෙනිත් අයින් වෙන්නේ නැතුව මිනිහා නම් මොකක් හරි කරගන්න තමයි හදන්නේ ඉක්මනින් ගිහිල්ලා බේර ගන්න ඕනේ අහට්ට යන්න කෝච්චිය එනවා අහට්ට යන්න මගේ රත්තරන් පුතේ අහට්ට ඵලයන්කෝ කෝච්චිය එනවා අහට්ට ඵලයන් ඊයේ මට ඉන්ඩ දෙන්න මට පාඩුවේ යන්න දෙන්න කෝච්චිය යන්න කලින් මට යන්න දෙන්න මට දැන් ඇති වෙලා තියෙන්නේ මේ ජීවිතේ සීය මට කරදර කරන්න නැතුව යන්නකෝ කොල්ලෝ කෝච්චිය එන්න කලින් ඵලයන් මගේ පුතේ මේ මොකද්ද මේ උඹ කරගන්න හදන්නේ තරුණ ජීවිතය යන්නේ යන් අහට්ට යන් කෝච්චිය එන්න කලින් යන් යමන් පුතේ යමන් කෝච්චිය එනවා අහකට ඵලයන් අපි දෙන්නම ඉවරයි කෝච්චිය වෙනවා ඉක්මනට යමන් බෑසී මට හැමදේම නැති වුණා. මගේ ආදරය කරපු කෙල්ලත් මාව දාලා ගියා. මට තවත් දෙමව්පියන්ට මූණ දෙන්නත් බෑ. මං හින්දා ඒ කට්ටිය ගොඩාක් දුක් විඳා. මට තවත් ජීවත් වෙලා තේරුමක් නෑ සීයේ. අයින් වෙන්න කෝච්චිය යනවා මට ඉක්මනින් යන්න දෙන්න. මට කෝච්චියත් එක්කම යන්න ඕනේ සීයේ කරුණා කරලා අයින් වෙන්න. සීයා පත්තකට වෙලා ඉන්නකෝ. අයින් වෙන්න. උඹ කොහොම කිව්වත් මට බෑ මේ උඹේ ওই තරුණ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න. යකෝ ජීවිතයක් ලැබෙන්නේ කොච්චර කලාතුරකින්ද මනුස්ස ජීවිතයක්. ඒ හින්දා සෙල්ලම් කරන්න නැතුව පුතේ ඵලයන් අහට්ට කෝච්චිය එනවා. ඔය තියෙන දේක් පස්සේ අපි දෙන්න කතා කරමුකෝ. මොන හරි අවුලක් තියෙනවා නම් එහෙම ඔය පොඩි දෙයකට හිත නරක කරගෙන ඔහොම ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්න එපා මගේ පුතේ. සීය අයින් වෙන්න කෝච්චිය යනවා මට කෝච්චිය ඉවර වුණොත් එහෙම ආපහු අනිත් කෝච්චිය එනකම් බලාගෙන ඉන්න වෙනවා මට දැන් ඇති වෙලා තියෙන්නේ මේ කරුමක්කාර ජීවිතේ සීය කරුණා කරලා අයින් වෙන්න තේ කියන දේ අහලා අහට යන්න කෝච්චිය එනවා අම්බෝ යාන්තා මොකද්ද මේ කරගන්න හැදුවේ මගේ පුතේ තව පොඩ්ඩේ මං ආවේ නැත්තම් උඹ ඉවරයි ඔය වටින ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න එපා. කරුණා කරලා මට යන්න දෙන්න කෝච්චිය යනවා අනේ මට තාම ඉඳලා වැඩක් නෑ අනේ සීය කරුණා කරලා යන්න දෙන්න ප්ලීස් කරුණා කරලා අයියෝ කෝච්චිය ගියා මට තවත් ජීවත් වෙලා වැඩක් නෑ සීය මොකද්ද මේ කරේ අනේ සීයේ මොකද්ද කරේ මට ඉඳලා ඇති වෙලා සීයේ අනේ ඇයි ඔයා මට යන්න දුන්නේ නැත්තේ කෝච්චිය ගියා අනේ සීයේ මොකද්ද ඔයා මට කරේ මගේ පුතේ මේ අහපන්කෝ මම දන්නවා ඔබ මෙතනට ආවේ තීරණයක් අරගෙන ඔබේ ජීවිතය ගැන ඒ වුණාට පුතේ මං කියන එක පොඩ්ඩක් අහපන් උඹ උඹේ ජීවිතයට වටිනාකමක් දියම් මගේ පුතේ වරෙන් කොයන්ද අපේ ගෙදර ගිහින් පොඩ්ඩක් කතා කරමුකෝ
හොඳයි සීයේ යංකෝ හේනම් සීයලා ගෙදර සීයලා ගෙදර මේ ළඟද තියෙන්නේ කොයි හරියද ගිහිල්ලා පොඩ්ඩක් කතා කරමුකෝ සීයා ඔච්චරම කියන එකේ මේක තමා පුතේ මගේ පුංචි පැල්පත ආන් අර හරියේ බංකුවක් තියෙනවා ගිහින් ඉඳගනින්කෝ. හරි සීයේ. සීයත් පොඩ්ඩක් ඇවිල්ලා ඉඳ ගන්න. සීයටත් මහන්සිත් ඇතිනේ. මගේ පුතේ මේ අහන්නකෝ මම දැන් මේ අවස්ථාවේ මොනවා කිව්වත් පුතා හිතාගෙන ඉන්න දේ මට තේරෙනවා. පුතාගේ හිතේ දුක මට හොඳටම තේරෙනවා. පුතාට දැන් හිතේ දුක දරා ගන්න බැරුව පුතා හිතාගෙන ඉන්නේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්න. ඒත් පුතේ මේ අහපන් මිනිස් ජීවිතයක් ලැබෙන්නේ කලාතුරකින්. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ මිනිස් ජීවිතයක් ලැබෙන්නේ කන කස් කෑවා වියසුදුරෙන් අහස බලනවා වගේ කියලා. ඒ හින්දා මගේ පුතේ පොඩ්ඩක් යොසපන්. උඹ ඔය කෙල්ලෙක් ගැන හිතලා ඔහොම ජීවිතේ විනාශ කරගන්න හැදුවොත් එහෙම උඹට ඊට වඩා දේවල් වලට මුහුණ දෙනකොට උඹ අනිවාර්යයෙන්ම පිස්සෙක් වෙලා තමයි නතර වෙන්නේ. මට තේරෙනවා සීයා කියන දේ ඒ සීයේ මට තවත් නම් මේක ඉවසන්න බෑ මම පණුවගේ ආදරය කරපු කෙල්ල මාව දාලා ගිය හින්දා ලොකු දුකක් අනික මගේ අම්මට තාත්තට මං කිසි දෙයක් කළා නෑ ඉන්නකම් කරේ කරදර විතරයි දැන් එයාලා බංකොලොත් වෙලා තාත්තා ලෙඩ ඇඳේ අම්මට කර කියා ගන්න දෙයක් නෑ නංගිට ඉස්කෝලේ යන්න විදිහක් නෑ මේ ඔක්කොම මට මතක් වෙනකොට මට තවත් ඉන්න වෙයි හිතෙන්නේ නෑ සීයේ මගේ පුතේ ඒ හැම කියලා ඔයගේ මෝඩ තීරණයක් කරන් හරියනවද බලපන්. උඹ දැන් ඔයගේ තීරණයක් ගත්තට පස්සේ අර ලෙඩ ඇඹේ ඉන්න මිනිස්සයාට කොහොමද හිත හදාගෙන සනීප වෙන්නේ? ඕක ආරංචි වුණ ගම ඒ මිනිහාගේ තියෙන ලෙඩේ තවත් වැඩි වෙනවනේ. අම්මටත් අනිවාර්යෙන් අසනීප වෙයි. ඔය තියෙන කරදර මැදියට උඹ කරන්න යන්නේ ලොකු වින්න හැයියන්නේ. උඹ කොහොම හරි කරලා ඉවසගෙන හිත හදා ගන්න ඕනේ. අනික උඹ කොහොම හරි කරලා හොඳ තත්යකට පත් වෙන්න ඕනේ. යකෝ ඕවගේ දේවල් හිතලා හරියන්නේ. මන් දන්න උඹට අමාරුයි කියලා හිත හදා ගන්න. උඹ කියහන් උඹේ කතාව මොලේද මං අහගෙන ඉන්න. එතකොටවත් උඹට සැනසීමක් ලැබෙන්නේ. සීයා කියන එක සම්පූර්ණ ඇත්ත. මට දැන් තමයි තේරෙන්නේ මගේ ජීවිතේ වටිනාකම. කොහෙවත් යන කෙල්ලෙක් හින්දා මගේ ජීවිතේ මම මොකටද විනාශ කරගන්නේ? මගේ අම්මයි තාත්තටයි නංගිටයි මං හොඳින් සලකන්න මං ජීවත් වෙන්න ඕන. සීයා හින්දා මට ධෛර්යයක් හිතට ආවා. සීයේ මම ආයේ මේ වගේ මෝඩ තීරණයක් ගන්න. උඹට දැන්වත් තේරෙන එක මට ලොකු සැනසීමක් පුතේ. මේ වගේ මෝඩ තීරණයක් ආයේ ගන්න එපා. උඹේ හිතේ තියෙන දුක නැති වෙන්නත් එක්ක මට උඹේ කතාව මොලේ ඉඳන් කියපන්කෝ. මටත් අද ඉතින් ලොකුවට කඩල විකුණුනේ නේ. උඹේ කතාව ටිකක් අහලා උඹේ දුක ටිකක් තුනී කරන්න ලැබෙනවා නම් ඒකත් මට ලොකු දෙයක්. කියහම් බලන්න මොලේ ඉඳන් උඹේ කතාව. සීයේ මගේ කතාව මං කියන්නම්කෝ. අවුරුදු ගානකට කලින් ඒ කියන්නේ අවුරුදු 3-4ක් ඇති. ඒ කාලේදී අපේ අම්මට තාත්තට හොඳට සල්ලි තිබ්බා. ටවුමේ කවුරුත් අපිව පිළිගත්තා හොඳින්. ඒ වගේම අපිට ෆැක්ටරි තිබ්බා, වෙල් තිබ්බා, අක්කර 10ක විතර පොල් වත්තකුත් තිබ්බා. ඒ විතරක් නෙමෙයි අපිට BMW කාර් දෙකක්ම තිබ්බා. ඒ වගේ ගොඩක් සල්ලි තිබ්බා. බැංකුවට ගියාමත් අපිව පිළිගන්න බැංකුවේ මැනේජර් ඉස්සරහට ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා වැඳ වැටෙන තරම්. ඒ තරම් අපිට හොඳට සල්ලි තිබ්බා. ගොඩක් කට්ටිය අපේ ෆැක්ටරි එකේ වැඩ කරා ගමේ කට්ටිය. ඒ හින්දා අපේ තාත්තලා ලොකු තැනක් තිබ්බා. ඔහොම ටික කාලයක් යනකොට තමයි අපිට කන කොක හඬන්න ගත්තේ.